ලෝකේ තියෙන ලොකුම සටනක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ලොකු සටනක් කිව්වහම අපිට මතක් වෙන්නේ රටවල් දෙකක් අතර තියෙන යුද්ධයක් වගේ දෙයක් නේ. හැබැයි මේක නම් එහෙම සටනක් නෙවෙයි. මේක සිද්ධ වෙන්නේ අපි තුලම. සටනට සම්බන්ධ වන එක් පාර්ශවයක් තමයි අපේ හැඟීම්. ඊට ප්‍රතිවිරුද්ධව ඉන්නවා අපේ බුද්ධිය. අනේ ඔය දේ නම් කරන්න එපා. නීතියට පටහැනි, සදාචාරයට පටහැනි වගේ සමාජ තත්ත්වයට මොනව වෙයිද මේක කරොත්? ඔහොම කියනවා අපිට බුද්ධිය. හැබැයි හැඟීමුත් නිකන් ඉන්නේ නැහැ. එයා කියනවා අනේ ඔයාට හිතන දේ කරන්න ඕක තමයි හරිම දේ. හැබැයි ඉතින් කළා වරද්ද ගත්තට පස්සේ නම් බුද්ධිය අපිට පැත්තක ඉඳලා hina වෙනවා. ඒත් අපිට හැඟීම් ජීවිතේට ඕනේ නෑ. බුද්ධිය විතරයි ඕනේ කියලා කියන්න බෑනේ. මොකද මිනිස්සුන්ගේ ජීවිතේ තියෙන මනුෂ්‍යත්වය රඳා පවතින්නේ මේ හැඟීම් මත. අපිට බුද්ධියෙන් තීරණ ගන්න බැරි වෙලාවට මේ හැඟීමුත් අපිට අනිවාර්යෙන්ම උදව් වෙනවා. ඒ නිසා මේ බුද්ධියයි හැඟීමුයි දෙන්න යාළු කරගෙන හිටියොත් අපිට පුළුවන් මේ ජීවිතේ මීටත් වඩා ලස්සන කරගන්න. මේ හැඟීම් කොච්චර ප්‍රබලද කිව්වොත් අවුරුදු ගාණක් එකට පවත්වගෙන යන සම්බන්ධතාවයක් උනත් එක සිත් රිදීමක් නිසා නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බුද්ධිය අතහැරලා අපි ජීවත් වුණොත් අපේ ජීවිතේම අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට දැනෙන හැඟීම් බුද්ධියෙන් පාලනය කරගෙන ලස්සන ගමනක් ඉදිරියට යමු.